ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රධාන ගෞරවනීය මහා සංඝරුවන පිළිගැනීමටත් සම්භාවනීය අමුත්තන් පිළිගැනීමටත් මේසක් මෙවැනි උත්සවයක වටිනාකම කුමක්ද මෙහි අරමුණ කුමක්ද කියන එක පිළිබඳව ගෞරවනීය වූ ස්වාමින් වහන්සේලා වෙතත් ඒ ඔබ වෙතත් මේ පණිවිඩය ගෙන යන්නට තවත් සුවිශේෂ වූ යතිවරයාණන් වහන්සේ නමකටයි මා නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ. එදා මහා වංශේ මාරා වරත්තලේ කියලා හඳුන්වපු මාවරණ සුගලා දේවිය ජීවයිටයින් ගත්තු මාවරණ මේ සුන්දර මාවරණේ නම හොඳයි. එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ සාම්ප්‍රදායික සිරිත් පිරිත් වලට අනුකූලව මුලසම පිළිනැමීමෙන් අනතුරුව අරමුණ පැහැදිලි කිරීම එවැගේම පිළිගැනීම ඊට අනතුරුව ඊට ප්‍රථම අපි සූදානම් වෙනවා පොල්තෙල් පහනේ මංගල පහන් සිළු පහන් කරලන්නට. ඒ සඳහා අමාවිත නාම ලේඛනයක් ලබා දෙන්නේ නැහැ. නමුත් අද මේ ගෞරවනීය කටයුත්තට මේ ස්ථානයට සපත් වන සම්භාවනීය ආරාධිත මුත්තන් සියලු දෙනාට මෛත්‍රාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පොල්තෙල් පහනේ මංගල ප්‍රදීප පහන් කරමින් මේ ගෞරවනීය කටයුත්තේ සුවිශේෂ භාවය සටහන් තබන්නට සම්භාවනීය මුත්තන් සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා මේ මොහොතේදී පොල්තෙල් පහන දැල්වීමේ කටයුතු සිදු කරන්නට. දැන් ඒ සම්භාවනීය මුත්තන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකතුමන් එතුමන් විඩක දේශපාලන ශ්‍රේෂ්ඨය තුළ සුවිශේෂ මෙහෙවරක් මේ පුරවරයට ඉටු කරපු එතුමන් ඇතුළු සම්භාවනීය මුත්තන් මහින්ද වේවර්ධන එතුමන් ප්‍රධාන සම්භාවනීය මුත්තන් දැන් පොල්තෙල් පහනේ මංගල ප්‍රදීප ස්තම්භ පහන් කරලන ගෞරවනීය අවස්ථාව. ඒ වගේම කොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ගොමිල ශ්‍රී නාගබෝධි විහාරයේ චෛත්‍ය දිකිරීමට දායකත්වය සැපයූ KLG උදයානන්ද මැතිතුමනි ඔබතුමන්ට ඒ වගේම ඇලකන්ද ඉනරාත්‍රාරාම චෛත්‍ය නිර්මාණය කරන්නට සුවිශේෂ දායකත්වයක් ලබා දුන්න ඒ ක්‍රිෂාන්ත අතුකොරළ මැතිතුමනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ සියලු දෙනා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට පොල්තෙල් පහනේ ප්‍රදීප පහන් කරන්නට. ඒ වගේම බොහොම ගෞරවයෙන් මේ විහාරස්ථානයට මහ මෙහෙවරක් ඉටු කරන ශ්‍රේෂ්ඨාධිකරණ පිරිසුදු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමන් එතුමන් හැමදාමත් අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් එක්ක සහ සම්බන්ධයක් ඇති කරගෙන මේ පුරවරේ ආගමික නවෝදයට සුවිශේෂ දායකත්වයක් ලබා දෙනවා. එතුමන්ටත් ආරාධනා කරනවා පොල්තෙල් පහනේ ප්‍රදීප පහන් කරලන්නට.
විශේෂයෙන්ම වැඩසටහන් පෙළ ගැස්ම තුළ අන්තර්ගත නොවූ අවස්ථාවක් ඒකයි නාම ලේඛනයක් මා වෙත නොලැබීමේ දැන් සම්භාවනීය යමුත්තන් හා විහාර දායක සභාව මේ වේලාවේ පොල්පෙල් පහනේ ප්‍රදීප කෙනෙක් පහන් කරන අවස්ථාව අපේ ජීවිතයට එකතු කරගන්න